දැන් ඔයාලා හිතනවනේ පුතේ දැන් මේ මොකක් හරි වැඩක් කරන්න කිව්වම මේ වැඩේ වෙන කවුරු හරි කරයි නැත්නම් මේ වැඩේ මමම කරන්න ඕනේ නෑ. ඔයා මතක තියාගන්න යම් දෙයක් කරද්දී ඔයා වැඩක් වෙන්න පුළුවන්, ඔයා ඉගෙන ගන්න දෙයක් වෙන්න පුළුවන්. පළවෙනි අත්පුඩිය නැත්නම් පළවෙනි වැඩේ කරන්න ඕන කවුද? ඔයා තමයි. පළවෙනි අත්පුඩිය ගහන්න ඕන ඔයා. දෙයක් පළවෙනි දෙයක ආරම්භ කරන්න ඕන ඔයා. අපි දන්න මහා ලොකු පරිමාණ ව්‍යාපාර ගත්තත්, මහා පරිමාණ ඉගෙන ගත්ත හොඳ ප්‍රොෆෙසර්ලා ගත්තත් පළවෙනි දේ එයා යම් දෙයක් කරලා තිනවා. ඊට පස්සේ තමයි පුතේ අනිත් කට්ටිය එන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්නකො මෙහෙම ඔයා දැන් සාමාන්‍යයෙන් ඔයා පළවෙනි අත්පුඩිය ඔයා ගහලා හොඳට ඉගෙනගෙන හොඳ විභාගේ පාස් වෙලා හොඳ තැනක ඉන්නවා. ආන් ඔයාගේ පස්සෙන් යන්න පිරිසක් ඉන්නවා. ඔයා එක පියවරක් හරියට තියුවොත් ඔයා පිටිපස්සෙන් එන ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ හින්දා තමයි දුවේ පුතේ කියන්නේ තමන් හිසට තමා තමයි සෙවණැල්ල. එහෙනම් ඔයාට ඔයා විතරයි ඉන්නේ වෙන කවුරුත් නැහැ. ඒ හින්දා ඔයා මතක තියාගන්න මේ වගේ දෙයක් කරනකොට කියන්නේ ඉගෙන ගන්න දේවල් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනවා. එහෙනම් ඔයා ඔයාගේ පළවෙනි පියවර තියන්න ඕන. එහෙනම් පළවෙනි පියවර පළවෙනි අත්පුඩිය ඔයා ගහන්න ඕන. ඊට ගැහුවට පස්සේ තමයි ඔයාගේ පිටිපස්සෙන් ඕන තරම් කට්ටිය එන්නේ. ඒ හින්දා ඔයා ඔයාගේ වැඩේ කරන්න. ඔයාගේ වැඩේ කරන්න ගියාට පස්සේ තමයි ඕන තරම් කට්ටිය එන්නේ. ඒ හින්දා මතක තියාගන්න මෙන්න මේ වීඩියෝස් බලන්න කැමති නම් ඔයා චන්දන දිසානායක Facebook page එක නැත්නම් Unique Academic of Higher Education Facebook page එක නැත්නම් TikTok Instagram YouTube මේවා follow කරන්න subscribe කරන්න යාළුවන්ට බලන්න share කරන්න මතක තියාගන්න ඕනෑම දෙයක පළවෙනි පියවර සාර්ථක පියවර තියනවා ඔයා කියලා මතක තියාගන්න